ඔස්ට්‍රේලියානු සංචාරකයන්ට නව ගුවන් මාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස කිහිපේ නත්තල් සමය තුළ බ්‍රිස්බන්, මෙල්බර්න්, ඇඩිලේඩ් සහ පර්ත් නගරවලින් නව ගුවන් මාර්ග 12ක් ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම නව ගුවන් මාර්ග හරහා ඔස්ට්‍රේලියානු සංචාරකයන්ට ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියාව වෙත වඩා පහසුවෙන් සම්බන්ධ විය හැකි අතර සිඩ්නි නගරයේ මාර්ග කිහිපයකට නව ගුවන් යානා යෙදවීමටද පියවර ගෙන තිබෙනවා. ගුවන් ගමන් මධ්‍යස්ථානයේ ජේම්ස් කවනාග් පවසන්නේ මගින්ට වැඩි ආසන ප්‍රමාණයක් සහ අඩු ගාස්තු මේ යටතේ හිමිවන බවයි. මෙම නව මාර්ග මගින් ක්වන්ටා සහ වර්ජින් ගුවන් සේවාවන්ගේ ෆ්‍රීකුවෙන්ට් ෆ්ලයර් ප්‍රතිලාභද වැඩි කෙරෙන අතර මගින්ට ආසියාවේ සිට යුරෝපය හෝ ඇමරිකාවට අඩු මිලකට ගමන් කිරීමට නව අවස්ථාද සැලසෙනු ඇති. ක්වන්ටාස් ලින්කි විධායක නිලධාරිණී රේචල් යන්ගොයින් පවසන්නේ නව A220 ගුවන් යානා කිහිපයක් වසර අවසන් වන තෙක් රටට පැමිණෙනු ඇති අතර මෙල්බන් සිට හැමිල්ටන් දූපත, ඇලිස් ස්ප්‍රින්ග්ස් සහ බ්‍රිස්බේන් මාර්ගවල ඒවා යොදවන බවයි. සිඩ්නි සිට කැන්බරා දක්වා ඇතැම් සේවාවන්හි නිස්කලංක ඉන්ධන කාර්යක්ෂම ජෙට් යානයෙන් ප්‍රතිලාභ ලැබෙන ඇති අතර අභ්‍යන්තර සමීක්ෂණ වලින් පෙළියන්නේ එය ක්වන්ටාස් පාරිභෝගිකයින් වඩා කැමති ගුවන් යානය බවයි.